හායි අපි දවස් 30ක් අපේ YouTube channel එකෙන් ඔයාලට නොමිලේ ජුවලරි මේකින් කෝස් එකක් කරනවා. ඉතින් අද පළවෙනි දවස අපි පටන් ගමු අපේ ෆස්ට් ඩේ එකේ අපි මොනවද ඉගෙන ගන්න කියලා. මුලින්ම අපි ජුවලරිස් හදන්න අවශ්‍ය කරන ටූල් වර්ග ගැන තමයි ඉගෙන ගන්න. ඉතින් මෙතන මම ඔයාලට තියලා තියෙන්නේ ජුවලරි හදන්න අපිට අවශ්‍ය කරන ප්‍රධාන ටූල්ස් වර්ග ටික. ඉතින් මේ එක දේවල් ගැන අපි හරිම සරලව මුලින්ම කතා කරලා ඉමු. ඉතින් අද ෆස්ට් ඩේ එක ඔයාලා හැමෝම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි පටන් ගමු අපේ වීඩියෝ එක. ඉතින් මේ තියෙන ටූල්ස් ගැන තමයි අද අපි කතා කරන්නේ. ජුවලරි හදන්න අවශ්‍ය කරන ප්‍රධානම ටූල්ස් වර්ග තමයි මේ. ඉතින්ලා මම මේ ගත්තේ සයිඩ් කටර් එහෙම නැත්නම් වයර් කටර් කියලා තමයි අපි මේකට කියන්නේ. ඉතින් මේකෙන් අපිට වයර්, අයි පින්, හෙඩ් පින්, ඒ වගේම නූල් වර්ග, චේන් වර්ග මේ දේවල් අපිට කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේකේ කැපෙන කොටස තියෙනවා. ඉතින් අපිට මෙතනින් අපිට අවශ්‍ය කරන ජුවලරි පාර්ට්ස් වල, ජුවලරි ෆයින්ඩින්ග්ස් වල කොටස් අවශ්‍ය ප්‍රමාණයට කට් කරගන්න පුළුවන්. අපිට කට් කරගන්න අවශ්‍ය කරන ෆයින්ඩින්ග්ස් වල මෙන්න මේ පැතලි පැත්ත තියෙනවානේ, මෙන්න මෙතනට තියලා ඒ කොටස හොඳට එතනට තියලා කපා ගත්තොත් අපිට මේකෙන් ගානට කට් කරගන්න පුළුවන්. ඉතින් අපිට ජුවලරි හදනකොට අවශ්‍යම වෙන ප්ලයර් එකක් තමයි මේ වයර් කටර් එක කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේකෙන් එක දෙයක් කරලා. ඒ කියන්නේ අපි මොනවා හරි හෙඩ් පින් එකක් හෝ අයි පින් එකක් ගොඩාක්ම අපි පාවිච්චි කරන දේවල් නේ ජුවලරිස් හදනකොට. ඉතින් ඒ දේවල් වලින් එකක් මම ඔයාලට කට් කරලා පෙන්නන්නම්. ඉතින් ඉස්සෙල්ලා මම ගත්තා මේ තියෙන අයි පින් එකක්. ඉතින් මම ඔයාලට කට් කරලා පෙන්නන්නම්. අපිට අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ විදිහට කට් කරගන්න මෙන්න මේ ටූල් එක අපිට උදව් වෙනවා. ඉතින් ජුවලරි හදනකොට ඔයාලට අනිවාර්යයෙන්ම දැනටමත් හදන කෙනෙක් නම් ඔයාලට මේ ටූල් එකේ අවශ්‍යතාවය හොඳටම දැනෙලා ඇති. ඉතින් අපි බලමු මෙන්න මේ හෙඩ් පින් එකට බබලු එකක් දාලා අපි අපේ අවශ්‍ය ප්‍රමාණයට කට් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ බීඩ් එක තමයි මම අද මේ වීඩියෝ එකට තෝරගත්තේ. අපි අපේ හෙඩ් පින් එකට මේ බීඩ් එක දාගෙන මේ විදිහට දාගෙන මට අවශ්‍ය තැනින් මම කට් කරගන්නවා. ඉතින් අපිට මෙන්න මේ වගේ දේවල් වලට ගොඩක්ම ඕමනා වෙන දෙයක් තමයි මේ ටූල් එක කියලා කියන්නේ වයර් කටර් එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඔයාලට අද ඉඳන් අපේ Little Idea YouTube channel එකෙන් දවස් 30ක් free jewelry making videos තමයි අපි අරගෙන ඉන්නේ. ඔයාලට එපිසෝඩ් විදිහට කෝස් එකක් විදිහට ඔයාලට කරගෙන යන්න පුළුවන්. ඉතින් අලුතෙන්ම ජුවලරි බිස්නස් එකට ඉන්න කෙනෙක්ට ඔන්න අපි ස්ටෙප් බයි ස්ටෙප් මේ හැම දෙයක් ගැනම ඔයාලට කියලා දෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි ඒ අතරේ තව ජුවලරිස් හදන වීඩියෝස්, තව වෙනස් වීඩියෝස් ගේනවා. ඉතින් ඒකත් එක්ක මේ කෝස් එකත් අපේ YouTube channel එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් දෙවෙනි ප්ලයර් එක තමයි මම ගත්තේ මේක රවුන්ඩ් නෝස් ප්ලයර් එක. ඉතින් ඔයාලට පේනවා නමෙන්ම මේක රවුමට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට උල් හැඩයකින් දෙකක් තමයි අපිට පේන්නේ. මේක රවුම් හැඩෙන් තියෙන්නේ. ඉතින් මේ රවුම් හැඩෙන් තියෙන එකෙන්ම අපිට හිතන්න පුළුවන් මේක ලූප්ස් හදන්න. එහෙම නැත්නම් රවුම් හදන්න ගන්න පුළුවන් ටූල් එකක්. ඉතින් ජුවලරිස් හදන ඔයාලා මේ ගැන මේ ටූල් එක ගැන දන්නවා ඇති. අලුතෙන්ම අපිත් එක්ක අපි වගේම ජුවලරිස් හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ඉගෙන ගන්න තමයි මේවා ආයෙ මුලින් ඉඳන් කියලා දෙන්නේ. මේවා සරලම දේවල්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. අපි අර කට් කරගත්තු හෙඩ් පින් එක තියෙනවනේ, මම ඒකෙන් ලූප් එකක් හදලා පෙන්නන්නම්. මේකේ තියෙනවනේ උල් හැඩයක්. ඉතින් ඒක වටේ අරගෙන ගිහිල්ලා අපිට පුළුවන් මේ රවුම් හැඩය හදාගන්න. හැබැයි මෙතනදී ගොඩාක්ම තද කරන්න එපා. එතකොට සමහර වෙලාවට අපි ඒ හදන ජුවලරි ෆයින්ඩින් එකේ දැන් මෙතනදී නම් මේ හෙඩ් පින් එකේ ඒක තද වෙලා එතන පළුදු වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් තද කරන්න නැතුව හරිම සැහැල්ලුවෙන් අල්ලගෙන ඔයාලට පුළුවන් ඒකෙන් ලූප්ස් හදාගන්න.
ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම මම වැඩිපුරම පාවිච්චි කරන්න කැමති ටූල් එක. මේකට කියනවා අපි ෆ්ලැට් නෝස් ප්ලයර් එක කියලා. ඉතින් ඔයාලට මේ වගේ නම් වලින්ම තේරෙනවා මෙතන ෆ්ලැට් එකක් තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නේ හරියටම ෆ්ලැට් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේකෙන් දේවල් ගොඩක් කරගන්න පුළුවන්. අපිට මේකෙන් පුළුවන් මොනවා හරි ජොලිටි ෆයින්ඩින් එකක් තද කරලා අල්ලගන්න, ඒ වගේම ෆ්ලැට් කරන්න, මේ දේවල් වලට අපිට ගන්න පුළුවන් මේ ටූල් එක. ඉතින් ආධුනික අය ගොඩාක් කරන වැරැද්දක් තමයි ජම්ප්රින් අතින් අමරන්න යනවා, අතින් ඕපන් කරන්න යනවා. ඉතින් ඒකට මේ ෆ්ලැට් නෝස් ප්ලයර් එක අපිට උදව් වෙනවා ජුවලරීස් වලදී. අපිට ඒ කියන්නේ අපි ඇත්තටම බිස්නස් එකක් විදිහට ජුවලරීස් කරනකොට අපි අතින් ඒ දේවල් අල්ලන්න එච්චර සුදුසු නැහැ. මොකද ගොඩක් සමහර තියෙනවනේ ෆයින්ඩිස් වර්ග ෆේඩ් වෙන. එතකොට අපි අතින් අල්ලනකොට ඒව ෆේඩ් වෙන්න තියෙන එකකට වැඩි. ඉතින් අපි ගොඩාක් වෙලාවට මේ වගේ ටූල්ස් පාවිච්චි කරලා ඒ දේවල් ටච් කරන එක තමයි හොඳ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම් එක කරගන්න විදිහ. මේ තියෙන ජම්ප්‍රින් එකක්නේ. ඉතින් මම මේ බලන්න දැන් ජම්ප්‍රින් එකත් මට මේ ටූල් එකෙන් අල්ලගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රින් එක. මේකට අපි කියනවා ජම්ප්‍රින් ඕපන් රින් කියලා. ඔයාලට නමෙන්ම තේරෙනවා අපිට ජම්ප්‍රින් එකක් ඕපන් කරගන්න අපිට මේක උදව් වෙනවා. ඉතින් මේ ෆ්ලැට් ප්ලයර් එකත් එක්ක අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ජම්ප්‍රින් එක අරගෙන මම මේ ටූල් එකෙන් ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ මේ ජම්ප්‍රින් එක ඕපන් එකක් තියෙනවනේ. ඒ ඕපන් එක හොඳටම ඕපන් කරගන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ ජම්ප්‍රින් ඕපන් රින් එකට දාලා මේකේ ඕපන් කරගන්න. ඔයාලට මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට. ඉතින් ජම්ප්‍රින් ඕපන් කරන්න එතකොට වයර් එකක් තදින් අල්ලගෙන ඉන්න අපිට මේ ටූල් එක උදව් වෙනවා. ඉතින් ඔයාලට පේනවා මම මේ විදිහට මේක ඕපන් කරගත්තා. අපි බ්‍රේක්ස්ලට් වලට ඒ වගේම චේන් හදනකොට අපි පෙන්ඩන්ට් වගේ දේවල් කනෙක්ට් කරනකොට අපිට මේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට පෙන්ඩන්ට් එකක් දාලා ඊට පස්සේ අපි ඒක චේන් එකකට හරි බ්‍රේක්ස්ලට් එකකට හරි දාගෙන ඒක තද කරගන්න අපි මේක පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලට අපිට පුළුවන් මේ ෆ්ලැට් ප්ලයර් එක පාවිච්චි කරන්න. මම ජුවලරීස් හදන්න පටන් ගන්නකොට මම මුලින්ම මේ ටූල්ස් ඔක්කොම ගත්තේ නැහැ. මම ගත්ත මුලින්ම මෙන්න මේ ෆ්ලැට් ප්ලයර් එක. මම මේකයි කිව්වේ මට ගොඩක් අතට ඒක සැහැල්ලු නිසා තමයි මම කිව්වේ මම කැමතිම ප්ලයර් එකක් කියලා මේක. ඊට පස්සේ තමයි මම අනිත් දේවල් ගත්තේ. ඉතින් ඒ නිසා මට ගොඩක් පුරුයි මේ ෆ්ලැට් ප්ලයර් එක. හැබැයි හොඳටම අපිට ලූප්ස් හදා ගන්න පුළුවන් මම මුලින් පෙන්නපු රවුන්ඩ් නෝස් ප්ලයර් එකෙන්. ඉතින් ඔන්න ඔය විදිහට ඊගාවට තමයි අපේ මේ හැම වැඩක්ම කරගන්න පුළුවන් තනි ටූල් එක තමයි මේක. අපි මේකට කියනවා one step loop plier කියලා. ඉතින් මේකේ අපි පෙන්නපු මූලික pliers තුනට අමතරව ජුවලරි හදන අයට වැඩේ හොඳටම පහසු කරගන්න සහ ඉක්මන් කරගන්න පුළුවන් විශේෂම ටූල් එකක් තමයි මෙන්න මේක. එක මේක ප්‍රෙස් එකෙන් වයර් එක කපලා ඒ වගේම ලස්සන පර්ෆෙක්ට් ලුක් එකක් හදාගන්න මේ ප්ලයර් එකෙන් අපිට පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන මේකේ සිදුරක් තියෙනවා. අපි මම ඔයාලට මෙතනදී කරලා පෙන්නන්නම් මේකෙන් ලූප් එකක් හැදෙන විදිහ. ඉතින් ඒ සිදුර අපිට උවමනා වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. අපි මේක ආධාර කරගෙන මේක වටේට තමයි අපි දාන පින් එකක් ගානට ලූප් එකක් විදිහට හැදිලා එන්නේ. ඉතින් ඒකට මෙන්න මේ විදිහට තද කරගත්තාම ඒක ගානට කට් වෙලා ලූප් එක හැදෙනවා. කට් වෙන්නත් තැනක් තියෙනවා. මෙන්න මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මේ උඩට එන තැන තියෙනවානේ මම මේ ඔයාලට පෙන්නන පොයින්ට් කරලා පෙන්නන තැන තමයි ඒ කට් කරන තැනක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔතන මෙතනින් අපි දාන වයර් කොටස කට් වෙනවා. කට් වෙලා ලූප් එකක් හැදෙනවා. ටූල් එකේ තියෙන විශේෂත්වය තමයි එක පැත්තක කපන කොටසක් තියෙනවා, අනෙක් පැත්තේ රවුන්ඩ් කරන කොටසක් තියෙනවා. මේ හැම දෙයක්ම එකම ටූල් එකකින් වෙන නිසා තමයි මේක විශේෂ. ඉතින් බිස්නස් එකක් විදියට ඔයා
ලොකුවටම වගේ බිස්නස් එක කරනවා නම් ඔයාට කාලය ඉතුරු කරගන්න හොඳම ටූල් එකක් තමයි මේ ටූල් එක. ඉතින් මම ඔයාලට එකක් හදලා පෙන්නන්නම්. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් රවුන්ඩ් නෝස් ප්ලයර් එකක් පාවිච්චි කරද්දී අපිට සමහර වෙලාවට අපි හදන ලූප් එක එක සයිස් වෙනවා. හැබැයි මේ වගේ ටූල් එකක් පාවිච්චි කරනකොට අපි හදන ලූප්ස් ඔක්කොම එකම ප්‍රමාණයෙන් තමයි හැදෙන්නේ. ඉතින් ඔයාලට මම මේ පෙන්නනවා වගේ බලන්න මෙතන රවුන්ඩ් වෙලා එනවා හොඳ හැඩයකින් පර්ෆෙක්ට් ලුක් එකක් එනවා. මෙන්න මේ විදිහට කට් වෙච්ච කැල්ල තමයි මේ මම ඔයාලට පෙන්නන්නේ. ඒක නිකම්ම කට් වෙලා මෙතන ලූප් එක හැදෙනවා. මම මේ තද කරගෙන ඉන්නේ මෙච්චර තද කරන්න අවශ්‍ය නැහැ. ඒක එක තප්පරෙන්ම ඒ ලූප් එක හැදෙනවා. මම ඔයාලට පෙන්නන්න ඕන නිසා තමයි ටිකක් වෙලා ඒක අල්ලගෙන හිටියේ. ඉතින් ඔන්න ඔය විදිහට හරිම නීට් එකට ඒ ලූප් එක හැදෙනවා. ඔයාලට පේනවා. ඔයා ගොඩක් බිසි කෙනෙක් නම් ඔයාට කාලය ඉතුරු කරගන්න ඕන නම් ඔයා ගොඩාක් ප්‍රොඩක්ට්ස් හදනවා නම් එකපාර ඔයා බ්‍රේස්ලට් චේන් ගොඩක් දේවල් එකපාර මේ අයිපින් හෙඩ් පින් යූස් කරලා මේ වගේ ලූප්ස් අරගෙන හදනවා නම් ඔයාලට මේ වගේ ටූල් එකක් ගොඩක් වටීවි. සාමාන්‍යයෙන් වයර් එකක් කපලා රවුන්ඩ් නෝස් ප්ලයර් එකෙන් නවන පියවර මෙන්න මේ පියවර 3-4ක වැඩේ තප්පර දෙකෙන් කරන්න පුළුවන් ටූල් එකක් තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ මම මේ ඔයාලට පෙන්නන්නේ සාමාන්‍ය ට්විස් එකක්. ඉතින් මෙන්න මෙයත් මට සෑහෙන්න උදව් කරනවා ජුවලරිස් හදනකොට ගොඩක් දේවල් වලට. මම මේ පෙන්න රින් එක නැතුව අපිට මේ ට්විස් එකනුත් අපිට අපේ ජම්ප් රින් ඕපන් කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ජම්ප් රින් එකක් අරගෙන මේක ඕපන් කරගන්නත් මම ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ ට්විස් එක. ඉතින් ඔන්න ඔය වගේ සමහර ගොඩාක් දේවල් වලට මේ වගේ පොඩි ට්විස් වගේ දේවලුත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ජුවලරිස් හදනකොට. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නුවේ ජුවලරිස් හදනකොට අපිට අවශ්‍ය වෙන මූලිකම ටූල්ස් වර්ග ටික. සාමාන්‍යයෙන් මෙතනින් මම අන්තිමට පෙන්නපු one step loop plier එක නැතුව අනිත් තුනවත් අපි ගාව තියෙනවා නම් හොඳයි. ජුවලරිස් හදනකොට ඔයාලට අපේ shop එකෙනුත් purchase කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒ kit එක එනවා. ඉතින් අද අපේ පළවෙනි වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක කතා කරේ අපිට ජුවලරිස් හදනකොට අවශ්‍යම වෙන tools ගැන. අපි අපේ දෙවෙනි වීඩියෝ එකෙන් අපේ ඊගාව part එක ගැන කතා කරමු. එහෙනම් අද අපිත් එක්ක එකතු වෙන හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. බයි.